ගොඩක් දෙමාපිය හිතන දෙයක් තමයි මේ ළමා අපයෝජන නැත්තම් child abuse කියන එක ගෙදරදී වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ child abuse කියන එක ඇත්තම කිව්වොත් තැනක් නැහැ. මොකද ගෙදරින් පිට වෙන්න පුළුවන්. ගෙදරදී වෙන්න පුළුවන්. කියන්නේ පන්සලක, ඉස්කෝලේක, ඒ වගේම කඩේකදී ඕන තැනක වෙන්න පුළුවන්. මොකද මේ සමාජයේ සමහර මිනිස්සුන්ගේ ළමෙක් හැටියට දකින්න ඕන කියන මයින්ඩ් සෙට් එක නැහැ. Good morning, dear special guest, Mr. Chandana sir, Miss Kanchani and all the staff members and everyone. Dear parents, every morning you kiss your child goodbye and send them off to school. But there's this one chilling question which haunts every parent's mind. Is my child really safe? ගොඩක් දෙමාපිය හිතන දෙයක් තමයි මේ ළමා අපයෝජන නැත්තම් child abuse කියන එක ගෙදරදී වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ child abuse කියන එක ඇත්තම කිව්වොත් තැනක් නැහැ. මොකද ගෙදරින් පිට වෙන්න පුළුවන්. ගෙදරදී වෙන්න පුළුවන්. කියන්නේ පන්සලක, ඉස්කෝලේක, ඒ වගේම කඩේකදී ඕන තැනක වෙන්න පුළුවන්. මොකද මේ සමාජයේ සමහර මිනිස්සුන්ගේ ළමෙක් හැටියට දකින්න ඕන කියන මයින්ඩ් සෙට් එක නැහැ. ළමෙක්ට ආශ්‍රිතයකට පාරේ ඇදුමක් ඇදගෙන තනියම කවුරුවත් නැතුව පාරේ යන්න පුළුවන් පරිසරයක් සමහර මේ මිනිස්සු නිසා ළමයිට අහිමි වෙනවා. ඉතින් ඇයි අපි මේ ළමයිගේ නිදහස නැති කරන්නේ? ළමා ආරක්ෂක අධිකාරියට අවුරුද්දකට කෝල්ස් පැමිණිලි කීයක් විතර එනවා කියලාද ඔයාලා හිතන්නේ? ඉතින් මේ ළමා අපයෝජනය කොහොමද ගෙදරින් පිට වුණා වගේ ගෙදරදී වෙන්නේ? ගොඩක් කට්ටිය හිතන්නේ නැති ටොපික් එකක්. ඇත්තම කිව්වොත් mental abuse කියන්නේත් child abuse එකක්. mental and physical both of them. child abuse කියන එක කොච්චරනම් dangerous ද කියනවනම් ළමයෙක්ව මානසික වටන එක ළමයාගේ ජීවිතේ නැති කරගෙන තියෙන සිද්ධි ඕන තරම් තියෙනවා. ඒ ගොඩක් ළමයි එයාලා අන්තිමට ලියන ලියුමේ ලියලා තියෙන්නේ මට සමා වෙන්න අම්මේ තාත්තේ කියලා. ඉතින් ඒ ලියුම හම්බෙනකන් ඒ අම්මා දන්නේ නැති වෙන පුළුවන්, තාත්තා දන්නේ නැති වෙන පුළුවන්. එයාගේ එහා පැත්තේ පුටුවේ හැමදාම ඉඳගන්න එයාගේ යාළුවවත් නොදන්න පුළුවන්. ඇයි මෙයා මෙහෙම කරේ කියලා. ඉතින් මේ ළමයා මැන්නට පස්සේ පරිේශන කළා සැකකරුවන් අත්අඩංගුවට අරගෙන යාළුවට දඩුවම් කරා කියලා. ඇත්තට මේ ළමයාට සාධාරණ ඉෂ්ට වෙනවද? ඒ ළමයාට සාධාරණ ඉෂ්ටුණා කියලා ඒ ළමයාවත් දන්නවද? ඉතින් මේ child abuse අපි නවත්ත ගන්නකො. මේක නවත්ත ගන්න නම් අපිට පාර්ශව තුනකගේ උදව් ඕනේ. එක පාර්ශවයක් තමයි මේ දෙමාපියෝ කියන්නේ. දෙමාපියෝ දැනගන්න ඕනේ ළමයාගේ ආරක්ෂා පිළිබඳ ළමයාව දැනුවත් කරන්න. ඒ වගේම ළමයාව කියන්නේ මෙහෙමයි. මේ සමාජයේ ඇත්තම කිව්වොත් දෙමාපියට ළමයෙක්ව ඇහැගාව තියාගෙන හැම වෙලේම බලන එක ප්‍රැක්ටිකල් නැහැ. මොකද කියනවනම් උදාහරණයක් හැටියට ගත්තොත් මමත් මගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියාවක් කරනවා. ඉතින් මේ රැකියාව කරන අතරතුර අපි ගැන බලාගෙන මොකක් හරි ප්‍රශ්නයක් එනවා නම් අපේ අම්මා වෙත ඇතුව දැනුවත් කරන අන්න ඒ පොයින්ට් එකේ අපි ඉන්න ඕනේ. ඒ වගේම දැන් අනිත් පාර්ශ්වයේ තමයි මේ ළමයි කියන්නේ. ළමයි දැනගන්න ඕනේ අපිට ඉපදුණු දවසේ ඉඳන් විශ්වාස කරන්න පුළුවන්. එකම පාර්ශ්වයේ තමයි අපේ අම්මයි තාත්තයි. ඉතින් අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ගැන මෙන්ටලි හරි ෆිසිකලි හරි කොහොම හරි අපි ඒකෙන් සෆර් කරනවා නම් ඒක ගැන අපේ අම්මවයි තාත්තවයි දැනුවත් කරන්න. දැන් මම පාර්ශ්ව දෙකක් කිව්වනේ. ඔයාලා හිතන හැටියට තුන්වෙනි පාර්ශ්වයේ මොකක් වෙන්නේ නැද්ද? ඇත්තම කිව්වොත් තුන්වෙනි පාර්ශ්වය තමයි අපේ සමාජය. සමාජයේ ළමෙක් හැටියට දකින්න බැරි නම් මොකද්ද තියෙන්නේ? ළමයට නිදහසේ පාරේ යන්න බැරි නම් ඇත්තම කිව්වොත් සමාජය නේද මේ ළමයාට තියෙන නිදහස නැති කරන්නේ. සමාජය මේ වගේ කියන්නේ ළමයාට නිදහස දීලා කියන්නේ ළමයිව ප්‍රොටෙක්ට් කරනවා නම් child abuse කියන දේ කවදාවත් සිද්ධ වෙයිද? So my dear parents, safety is not a locked door. It's a child who knows to protect themselves and a society which will protect children. So I would love to end my speech with one question. You might think that your child is really safe, but actually, do they feel entirely safe? Thank you. Young Memory, the Center for Brain Power and Life Skills. Connect with us. Memory@youngmemory.com.